Hello everyone, welcome back to my YouTube channel. මම එළියට යන හදන පොඩි වැඩ වගේකට මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක. එතට නෙමෙයි මගේ යාළුවෙක්ගේ වැඩකට. තව පොඩි ප්ලෑන්ස් වගේකුත් තියෙනවා. ඒව කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු. මුලින්ම රෙඩි වෙලා ඉමු. දැන්ටම ළමයි හොඳටම පරක් වෙලා තියෙන්නේ. මම එනම් ඉක්මනටම චූටි මේකප් එකක් දාගෙන එන්නම්. හොඳටම අවුල් කරවෙන්න තමයි අද තියෙන්නේ. මුලින්ම ෆවුන්ඩේෂන් ඇප්ලයි කරමු. ඩාර්කලා දින තැන් මේක පොඩ්ඩකට ඩාර්ක්. මම මේක ඉස්සර යූස් කරපු ෆවුන්ඩේෂන් එක දැන් පොඩ්ඩක් ෂේඩ් එකක් විතර වැඩි වෙලා තියෙනවා. ලයිට් වෙලා තියෙනවා. ඉතින් මික්ස් කරන්න වෙනවා මට. මම කියවන එක පැත්තකින් තියලා ඉක්මනටම කරනවා. මොකද පරක් වෙලා තියෙනවා. මේ අල්පත පොඩක් ගණන් ගන්න එපා. හොඳටම හැඩි වෙලා තියෙන්නේ. මේ දවස්වල වැඩ ටිකක් වැඩි මට. ඒ හින්දා ඒවා ක්ලීන් කරනවා මුකුත් කරන්න ඕනේ නැහැ. ඊපස්සේ මොනවද? දෙක මගේ අයිබ්‍රෝස් එච්චර තික් නෑ ළමයි. ඒ හින්දා අපි ඒ අඩු තැන් පොඩක් ෆිල් කරගමු. ඊළඟට උන අමාරු එක අයිලයිනර් කවදාවත් කරගන්න බෑ. හැමදාම වෙනස් වෙනවා. එක එක විදියක් අනිත් අනිත් විදිය try එකක් දෙන්න. මොනවද තියෙන්නේ? අයියෝ අමතක වුණානේ. අයිලයිනර්. සර්. අයිෂැඩෝ මම මේ සිම්පල් මේකප් එකක් දාන හින්දා බ්ලෂ් එකම යූස් කරනවා අයිෂැඩෝ එක. මේක ඇත්තටම කරන්න ඕන අයිලයිනර් එක අඳින කලින්. ඉතින් ඔය වගේ වෙනවා නේද? මේක මම බ්ලෂ් එකට දානවා. පස්සේ මස්කාරා මනසනික දැන් අපි ලයිට් කරමු මගේ ලිප්ස්ටික්. අද මම බ්‍රවුන් ෂේඩ් එකකට තමයි යන්නේ. ඇත්තටම මට තියෙන්නේ පොඩ බ්‍රවුන් පොඩ නෙමෙයි මට තියෙන බ්‍රවුන් කලර් ස්කින් එකනේ. ලයිට් කලර් ලිප්ස්ටික් කොහොමද මැච් වෙන්නේ? කොහොමද මගේ මේකප් එක ඔයාලා මොකද හිතන්නේ? හරිම ඉක්මනට චූටි මේකප් එකක් දාගත්තේ. මේ වෙලාවේ හැටියට මේක හොඳයි කියලා මට හිතෙනවා. දැන් අපි දැන් යමු අද මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා බලන්න. ළමයි මම හරිම කලබලෙන් රෙඩි වෙලා ආවනේ. හැබැයි අන්තිමට බලනකොට මට මොකක්ද උනේ කියලා ඔයාලා ඊට පස්සේ මගේ මූණ දැක්කොත් තේරෙයි මොකක්ද උනේ කියලා. පේනවද දුරම ඉඳන් ආපු මම පැයකට වැඩියෙන් බලන් හිටියා අනිත් දෙන්න එනකම්. තනියම ඇතුළට යන්නත් මට කම්මැලි හිතුණා. ඒ හින්දා මම ඉතින් ඒ දෙන්න එනකම් වාඩි වෙලා බලන් හිටියා. ඒ ආවෙත් එක්කේ නැහැ. මෙතන වැඩේ කරගන්න ඕනේ කෙනා තාමත් නැහැ. අපි ඒ හින්දා වටේ ඇවිද මොනවද තියෙන්නේ කියලා බැලුවා. හැබැයි කිසිම දෙයක් ගත්තේ නැහැ. මොකද අපිට නෙමෙයිනේ දේවල් ගන්න ඕනේ වෙලා තියෙන්නේ. ඔන්න දැන් තමයි අනිත් දෙන්න ආවේ. උදේ ඉඳන් බොරුවට බලන් ඉඳලා එහාට මෙහාට ඇවිදලා හරිම මහන්සි. ඒ හින්දා අපි ආවා ලන්ච් ගන්න. මේ තුන් දෙනා නම් සෑහෙන ලොකු සාකච්ඡාවක හිටියේ. මම ඉතින් යාළුවට ඩිස්ටර්බ් කරන්න ගියේ නෑ.
ඒ කිසිම දෙයක් අදාළ නැති මං ඔහේ උඩ බිම් බල බල හිටියා. මේ ඉන්නේ මගේ කැම්පස් එකේ මගේ හොඳම යාළුවෝ දෙන්න. අපි හැම වෙලාවෙම try කරනවා ඉතින් පුළුවන් වෙලාවකට meet වෙන්න. කොච්චර කොහොම meet වුණත් අපිට කතා කරන්න දේවල් නම් සෑහෙන්න තියෙනවා. මෙතන කනවට වඩා අපි කරලා තියෙන කියවන එක තමයි. මම හිතන විදිහට නම් හොඳ යාළුවෝ කියන්නේ අපේ ජීවිතේට blessing එකක්. දුකේදී සතුටේදී හැම දෙයකදීම එයාලා අපි ළඟම ඉන්නවා. අනික අපි ඉන්න සිටුේෂන් එක කොහොම වුණත් එයාලා අපිව තේරුම් ගන්නවා. මම කියන්නේ හොඳම යාළුවෝ අපේ ජීවිතේට ඉන්න කාලා හතියරින අපි. ඔව් මං කිව්වා මාත් එක්ක වචනයක්වත් කතා කරන්න එපා කියලා. වගේ ඉන්නේ. ඊට පස්සේ අපි ආයෙ ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින්න කියන්නේ මේ අපි දෙයක් හොයනවා. shops ගානකට ගියා අපිට ඒක හොයාගන්න බැරුණා. මොකද ඒකේ කලර් එක. ඒ වගේ ඒවා නම් තියෙනවා. හැබැයි අපිට ඕන කලර් එකෙන් අපිට හොයාගන්න බැරි වුණා. මම හිතන්නේ ටවුන් එකේ තිබ්බ හැම shop එකකටම වගේ අපි ගියා. ඒත් ඉතින් වැඩක් වුණේ නැහැ. මොනවා කරන්නද? ඔයාලට තේරෙනවද මට මේ මෙතන මොකද්ද වෙන්නේ කියලා? මම ෆුල් try එක දුන්නා කවුරුවත් නැතුව මිරර් වීඩියෝ එකක් කරන්න. හැබැයි හරි ගියේ නෑ. කවුරුම හරියනවා. මං ඉතින් පස්සේ ඒ වැඩේ අතහැරලා දැම්මා. පස්සේ ආවේ ලේඩි ජේ එකට. මෙතනට නම් ආවේ මගේ උමනාවට මට ගන්න ඕන දේවල් ටිකක් තිබුණා. පොඩි වැඩකට ඒවා තියෙනවද කියලා බලන්න අපි මෙතනට ආවා. අපි මේ ආවේ මරදානේ ලේඩි ජේ එකට. මෙතනත් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒත් මං හිතන්නේ මහරගම එකේ තරම් ලොකු කලෙක්ෂන් එකක් නැද්ද කොහෙද හරියටම ෂුවර් නෑ. කොහොම වුණත් තියෙන දේවල් දැක්කම නම් ඉතින් ගොඩක් ආසයි. තිබුණු දේවල් වලින් ආසාස හිතන දේවල් ටිකක් ගත්තා. මෙන්න මේ කැන්ඩල්ස් ළමයි මාරම සුවඳයි. හරිම යුනික් ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙන්නේ. එතනට ගියාට පස්සේ මොන සුවඳ තියෙන එකද ගන්න කියන එක හිතා ගන්න බෑ. ඒ වගේම තව එක එක විදිහේ කැන්ඩල්ස් ගොඩක් තියෙනවා. හරිම ලස්සනයි, හරිම කියුට්. ඔයාලත් කැන්ඩල්ස් ගන්න හිතන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මෙතන try කරලා බලන්න. තව ඉතින් හට්ටි, මුට්ටි, වට්ටි, පෙට්ටි ඔක්කොම තියෙනවා. කැමති දෙයක් ඔයාලට අරගන්න පුළුවන්. ඇතුළේ ඉඳන් එළියට ආවට පස්සේ දැක්කේ හොඳටම වහිනවා. අපිට බයත් හිතෙන අපේ ඊළඟ ප්ලෑන් එක කරගන්න බැරි වෙයිද කියලාත්. කොහොම හරි මාර බාධා ගොඩක් මැද තමයි අපි එතෙන්ට ගියේ. මොකද යන පාරවල් වතුර පිරලා වාහනේට යන්න බෑ. ඊට පස්සේ ආයි හරවගෙන එනවා. ඔන්න ඔහොම අපි අන්තිමට අපේ ලාස්ට් ස්පොට් එකට ගියා. මෙන්න මෙතන තමයි තැන. ඇත්තටම මෙතනට ආවේ නම් අපේ ක්‍රේවින් එක සැටිස්ෆයි කරගන්න දවස් ගානක ඉඳන් හිතාගෙන හිටියේ අනිවාර්යයෙන්ම මෙතනට යනවා කියලා. හැබැයි ඉතින් යන්නුනේ මහ වැස්සක. කතා කළා වැඩ නැහැ ඒක මතක් වෙදිත්. හැබැයි ඒක මරු වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මේ ස්ට්‍රීට් ෆුඩ් කෝට් එක තියෙන බම්බලපිටියේ කීල්ස් එකට පොඩ්ඩක් මෙහාට වෙන්න. වැස්ස හින්දා අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න බැරි වුණා. මෙතන උඩ තියෙනවා සීටින් ඒරියා එකක්. එතන ඉඳගෙන මුහුද දිහා බලාගෙන මුහුද හුලම් වැඩි කන්න හිතාගෙන තමයි අපි ගියේ. හැබැයි වැඩේ හරි ගියේ නෑ. මෙතන ස්ටාෆ් එකෙන් නම් අපිට මාරම සපෝට් එකක් දුන්නා. වැස්ස හින්දා යාලා ඒ වාඩි වෙන්න තියෙන බෙන්ච් පිටත අපිට
වහින්න නැති තැන් වලින් ස්ටූල්ස් තියලා මාර සපෝට් එකක් දුන්නා. එතන මාර චිල් වයිබ් එකක් තියෙන්නේ. බජට් එකට ස්ට්‍රීට් ෆුඩ් හොයනවා නම් මේක ඔයාලට නියමෙටම සෙට් වෙන තැනක්. ඔන්න ඔතනට තමයි අපි පෙරුම් පුරාගෙන ආවේ කෝන් ඩොග්ස් ගන්න. එතන වෙරයිටිස් ගොඩක් තියෙනවා. මට මතක විදිහට 10ක් 15ක් විතර තිබුණා. ඒ වගේම ගානට් ෂේප් එකක් 800යි. එතන තව ෆුඩ් කෝර්ට්ස් 4ක් 5ක් විතර තිබ්බා. අපි මුලින්ම කෝන් ඩොග්ස් try කරා. ඊට පස්සේ අනිත් දේවල් try කරනවා කියලා හිතාගෙන. හැබැයි ඒක කෑවට පස්සේ අපි full. ආයි වෙන කිසිම දෙයක් කන්න පුළුවන් වුණේ නැහැ. ඒ හින්දා මම නම් කියන්නේ කෝන් ඩොග් එකක් කන්න නම් දෙන්නෙක් ටිකක් ෂෙයා කරගෙන කන්න පුළුවන්. ඒක ජම්බෝ සයිස්. අවුවට කරේලා යස්සට තෙලිච්ච අපේ හැටි තේනවද? ගංගාතුර ගලාවේ යට වෙලා ඔයාට මොකද කියන්නේ? මට සතුටුයි මේ ගැස්සිය අපි එක්ස්පීරියන්ස් ඔන්න එනවා අපේ කෝන් ඩොග්ස්. මේක ස්පයිසි නෑ මේක අර ක්ලාසික් එක මේ ක්ලාසික් එක රාමනේ මේ මම මේක ගන්නවා ඔන්න අපි දැන් කන්නයි හදන්නේ. මම ඒක මෙතනින් vlog එක ඉවර කරනවා. ඔයාලා හැමෝටම goodbye.